මේ පණිවිඩය 2026 උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවන්ටයි. අපි දන්නවා ඔයාගේ විභාගයට තව තියෙන්නේ මාස 4ක් වගේ ඉතා කෙටි කාලයක්. තාමත් ඔයා දේශපාලන විද්‍යාව විෂය ඇතුලේ ඔයා බලාපොරොත්තු වෙච්ච මට්ටමට ඔයාට එන්න බැරි වුණා නම් එහෙම නැත්නම් ඔයාට මේ මාස 4 ඇතුලේ ඔයා දැන් ඉන්න මට්ටමටත් වඩා තව දියුණු වෙන්න ඕනේ නම් ඒ කියන්නේ ඔයා දුර්වලයෙක් නම් ඔයාට මේ මාස 4 ඇතුලේ දේශපාලන විද්‍යාව විෂයෙන් දක්ෂයෙක් වෙන්න ඕන නම් ඔයා දැනටත් දේශපාලන විද්‍යාව විෂය ඇතුලේ ඉන්න දක්ෂයෙක් මේ මාස 4 ඇතුලේ ඔයාට දේශපාලන විද්‍යාව ඇතුලේ අතිදක්ෂයෙක් වෙන්න ඕනේ නම් අපි ඒ වෙනුවෙන් ඔයාට ඔන්ලයින් පන්ති මාලාවක් හඳුන්වා දෙන්නයි මේ සූදානම. පුතා අපි මේ මාස 4 ඇතුලේ ඔයාට දේශපාලන විද්‍යාව විෂය වෙනුවෙන් ඔන්ලයින් පන්ති 4ක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ පළවෙනි ඔන්ලයින් පන්තිය තමයි පුතා ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තිය. මේකෙදි වෙන්නේ පුතා පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වා සම්පූර්ණ තියරි කොටසුත් සම්පූර්ණ රිවිෂන් කොටසුත් ආවරණය කිරීම. මේකෙදි පුතා සම්පූර්ණයෙන්ම පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වා තියරි කොටස් ආවරණය කිරීමට තියරි නිබන්ධන මාලාවකුත් සම්පූර්ණ රිවිෂන් කොටස් ආවරණය කිරීම සඳහා රිවිෂන් නිබන්ධන මාලාවකුත් ඔයාගේ නිවසටම එවලා සම්පූර්ණ තියරි කොටස් සම්පූර්ණ රිවිෂන් කොටස් සමස්ත විෂය නිර්දේශයම ආවරණය වන පරිදි මේ මාස 4 ඇතුලේ කියන්නේ අප්‍රේල් මාසේ මුල ඉඳලා ඔයාගේ විභාගය දක්වා මේ මාස 4 ඇතුලේ අපි ආවරණය කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතා තාමත් තියරි හරියට ආවරණය කරගත්තු නැති අය ඉන්නවා. තාමත් තියරි ටියුට් ටික අසම්පූර්ණයි. තාමත් හරියට රිවිෂන් එකක් වෙච්ච නැති අය ඉන්නවනම් ඒ හැමෝටම මේ පන්තියට සම්බන්ධ වීම හරහා සම්පූර්ණ තියරි කොටස් ආවරණය කරගන්න, රිවිෂන් එකක් කරගන්න. ඒ වගේම තමයි පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වා කිසිවක් ලියන්න නැති, සියල්ල මුද්‍රණය කරපු, සියල්ල ටයිප් කරපු, ලියන්න කඩයිරි නැති සුපිරි නිබන්ධන මාලාවක් ඔයාට මේ පන්තියට සම්බන්ධ වීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට සම්පූර්ණ තියරි කොටස් ආවරණය කරගන්න ඕනේ නැහැ. ඔයාට ඕන 13 වසරේ අන්තිම පාඩම් ටික වේල පහින් කවර් කරගන්න. ඔයාට 12 වසරේ පාඩම් ටික පුළුවන්. ඒ ටික ඔයා ඉගෙනගෙන ඉවරයි. ඔයාට ඕන 13 වසරේ අවසාන පාඩම් ටික ආවරණය කරගන්න වේල පහින්. ඒ වෙනුවෙන් ඔයාට හඳුන්වලා දීලා තියෙනවා අපි තවත් ඔන්ලයින් පන්තියක්. ඒ තමයි අපේ රිවර්ස් තියරි පන්තිය. රිවර්ස් තියරි පන්තියේදී වෙන්නේ පුතා 13 වසරට අදාළ 9 වෙනි පාඩම, 11 වෙනි පාඩම, 13 වෙනි පාඩම, 14 වෙනි පාඩම සහ ඔයාගේ විෂය නිර්දේශයේ අවසාන පාඩම වෙච්ච 15 වෙනි පාඩම කියන පාඩම් පහ. 9 වෙනි පාඩම, 11 වෙනි පාඩම, එතනින් එහාට 13 වෙනි පාඩම, 14 වෙනි පාඩම, 15 වෙනි පාඩම කියන පාඩම් පහ අප්‍රේල් මාසෙ ඇතුළෙම ඔයාට සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරලා දෙනවා නිබන්ධන ටිකත් ගෙදරටම එවලා. එතකොට ඔයාට ඕනේ විභාගෙ ලඟ වෙනකන් ඉන්නේ නැතුව 13 වසරේ අන්තිමට තියෙන පාඩම් පහ අප්‍රේල් මාසය ඇතුළෙම ආවරණය කරගෙන පාඩම් කරන එක විධිමත් කරගන්න නම් වේගවත් කරගන්න නම් ඔයාට පුළුවන් අපේ රිවර්ස් තියරි පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඔයාට සම්පූර්ණ තියරි සම්පූර්ණ රිවිෂන් එකක් කරගන්න ඕන නම් මේ මාස 4 ඔයාට පුළුවන් අපේ ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් එකට එන්න. ඔයාට ඕන 13 වසරේ අන්තිම පාඩම් ටික කවර් කරගන්න විතරයි නම් තියරි විදිහට ඔයාට පුළුවන් අප්‍රේල් මාසේ ඇතුළේ මේ ටික ආවරණය කර ගැනීම වෙනුවෙන් අපේ රිවර්ස් තියරි පන්තියට සම්බන්ධ වෙන්න. එහෙමත් නැත්තම් ඔයාට තියරි ආවරණය කරගන්න අවශ්‍ය නැහැ. ඔයා දැනටත් තියරි කොටස් සියල්ල ආවරණය කරමින් සාර්ථකව ඉස්සරහට යනවා. හැබැයි ඔයාට රිවිෂන් එකක අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් අපේ only රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න. මේකෙදි සම්පූර්ණයෙන්ම රිවිෂන් මාලාවක් තමයි අපි පවත්වන්නේ. ඒ කියන්නේ තියරි කිසිවක් ආවරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනි පාඩමේ ඉඳලා ඒකකයෙන් ඒකකය පාඩමෙන් පාඩම සකස් කරපු MCQ කෙටි ප්‍රශ්න රචනා ප්‍රශ්න ආශ්‍රයෙන් නිබන්ධන ඔයාගේ නිවසටම එවලා රිවිෂන් එකක් අපි මේ only රිවිෂන් පන්තිය ඇතුලේ කරනවා. එතකොට මේ පන්තිය ඇතුලේ තියරියක් වෙන්නේ නැහැ. රිවිෂන් ආවරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඔයා වෙනුවෙන් අපි හඳුන්වලා දීලා තියෙනවා තවත් ප්‍රශ්න පත්‍ර පන්තිය.
මේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී වෙන්නේ පුතා පහුගිය පළාත් පේපර් 10ක් අරගෙන ඒ පළාත් පේපර් 10ම ඔයාගේ නිවසට එවලා ඒ මුළු පළාත් පේපර් 10ම මාස දෙකක් ඇතුළේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ සහ මැයි මාසයේ කියන මාස දෙක ඇතුළේ අපි සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඒක තමයි අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය අරමුණ. එතකොට මෙන්න මේ විදිහට ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියක්, රිවර්ස් තියරි පන්තියක්, ඔන්ලි රිවිෂන් පන්තියක් සහ පේපර් ක්ලාස් එකක් ප්‍රශ්න පත්‍ර පන්තියක් අපි ආරම්භ කරනවා අප්‍රේල් මාසේ මුල් සතියේ වෙද්දී. එතකොට මේ පන්ති හතර ගැනම තව විස්තර ටිකක් කියනවා නම් මේවායේ මුදල් කොහොමද ගෙවීම සිද්ධ වෙන්නේ, මුදල් කීයක් අය කරනවද සහ ඔයාට හම්බෙන ප්‍රතිලාභ මොනවාද සහ නිබන්ධන ටික කොහොමද ලැබෙන්නේ කියලා විස්තර කරනවා නම් අපේ ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට මාසික ගාස්තුව වෙන්නේ රුපියල් 3000යි. ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට එන දරුවන්ට මාසික ගාස්තුව වෙන්නේ රුපියල් 3000යි. එතකොට මේ රුපියල් 3000 ඇතුලේ පුතා ඔයාට සම්පූර්ණයෙන්ම අපි තියරි ටියුට් ටික, රිවිෂන් ටියුට් ටික, ෂෝට් නෝට් ටික සියල්ල ලැබෙන්න සලස්වනවා මෙන්න මේ ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට සම්බන්ධ වුණොත්. පුතා ඔයා ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට සම්බන්ධ වෙනවා නම් ඔයා මේ රිවර්ස් තියරි පන්තියටත් ඔන්ලි රිවිෂන් පන්තියටත් ආයේ වෙන වෙනම සම්බන්ධ වෙන්න ඕනේ. ඔයා ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට එනවයි කියන්නේම රිවර්ස් තියරි පන්තිය ඇතුලේ අර අගපාඩම් ටිකක් ආවරණය කරගන්න පුළුවන් අප්‍රේල් මාසය ඇතුලේ රිවිෂන් එක ඒ පන්තිය ඇතුලේම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් එකට එනවා නම් සම්පූර්ණයෙන්ම තියරි රිවිෂන් සියල්ල ආවරණය කරලා දෙනවා. මාසෙට අය කිරීම රුපියල් 3000යි. නිබන්ධන ටිකක් නිවසටම එවනවා. රෙකෝඩින් ටිකක් අන්ලිමිටඩ් බලන්න දෙනවා විභාග වෙනකම්ම. ඒ වගේම තමයි ටියුට් ටික ගෙදරට එවද්දී ආයේ වෙනම තැපැල් ගාස්තු හෝ කුරියර් ගාස්තු අය කිරීමක් නැහැ. රුපියල් 3000ක් විතරයි ඔයාගේ මාසෙට අය කරන්නේ මේ පන්තියට සම්බන්ධ වෙන්න. ඊළඟට ඔයා සම්බන්ධ වෙන්න කැමති අපේ රිවර්ස් තියරි පන්තියට නම් ඒ කියන්නේ ඔයාට ඕන 13 වසරේ අගපාඩම් ටික ආවරණය කරගන්න විතරයි නම් අපි ඔයාගෙන් සම්පූර්ණයෙන්ම අප්‍රේල් මාසෙට විතරයි. මොකද මේ රිවර්ස් තියරි පන්තිය ඇතුලේ අගපාඩම් පහ අපි අප්‍රේල් මාසය ඇතුලේම කවර් කරලා දෙනවා. ඒ නිසා ඔයාට ෆීස් එකක් ගෙවනවා නම් මේ රිවර්ස් තියරි පන්තියට ගෙවන්න වෙන්නේ අප්‍රේල් මාසෙට විතරයි. මොකද අප්‍රේල් මාසය ඇතුලේ අපි මේ පාඩම් පහම ආවරණය කරලා ඉවර කරනවා. එතනින් එහාට ආයෙ වාට මැයි මාසේ ජූනි මාසේ ආයෙ ගෙවීමක් කරන්න නැහැ. අප්‍රේල් මාසය ඇතුලේම ඔයා ගෙවීම කරපුවාම ඒ පාඩම් පහේම නිබන්ධන ටික ගෙදරට එවලා ඒ පාඩම් පහම අප්‍රේල් මාසේ ආවරණය කරලා ඉවර කරනවා. ඒ නිසා අප්‍රේල් මාසය ඇතුලේ ඔයා අපේ රිවර්ස් තියරි පන්තියට සම්බන්ධ වෙනවා නම් ඔයාගෙන් අපි මේ පාඩම් පහ සම්පූර්ණයෙන් ආවරණය කරලා දීමු උදෙසා රුපියල් 3000ක මුදලක් අය කරනවා. හැබැයි ඔයා ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට එනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට පුතා මාසිකව 3000 ගෙවක් ගන්න තියෙනවා මාස 4. ඒ මාස 4 ඇතුලේ සම්පූර්ණ සිලබස් එක තියරි රිවිෂන් විදියට ආවරණය වෙනවා. රිවර්ස් තියරියේදී අප්‍රේල් මාසෙට විතරක් රුපියල් 3000ක මුදලක් ගෙවන්න ඕන. මැයි මාසේ ජූනි මාසේ මුකුත් ගෙවන්නත් නැහැ. මැයි මාසේ ජූනි මාසේ ආයේ රිවර්ස් තියරි කියලා පන්තියක් ඇත්තෙත් නැහැ. ඔයාට තියෙන්නේ අප්‍රේල් මාසය ඇතුලේ රුපියල් 3000ක් ගෙවලා අර පාඩම් පහේම නිබන්ධන ටික ගෙදරට ගෙන්නගෙන ඒ පාඩම් පහ සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න. ඊළඟට ඔයා කැමති අපේ ඔන්ලි රිවිෂන් පන්තියට එන්න නම් ඔයාට තියරි කරගන්න ඕනේ නෑ. ඔයාට ඕන රිවිෂන් එකක් කරගන්න විතරයි. එහෙමනම් පුතා අපේ ඔන්ලි රිවිෂන් පන්තියේ මාසික ගාස්තුව මාසෙට රුපියල් 1500යි. එතකොට අප්‍රේල් මාසේ 1500 ගෙවුවහම අපි අදාළ නිබන්ධන ටික අප්‍රේල් මාසෙට එවනවා. ආයෙ මැයි මාසෙට, ජූනි මාසෙට, ජූලි මාසෙට අන්න ඒ විදිහට 1500 ගානේ තමයි මාසික අය කරන්නේ අපේ ඔන්ලි රිවිෂන් පන්තියට විතරක් එනවා. ඊළඟ කාරණාව අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ප්‍රශ්න පත්‍ර පන්තියේදී වෙන්නේ මෙහෙමයි පුතා. පළාත් පේපර් 10ක් එවනවා. පළාත් පේපර් 10ම සාකච්ඡා කරනවා. රෙකෝඩින් උත් දෙනවා. ඔය පළාත් පේපර් 10ම ගෙදරට එවලා පළාත් පේපර් 10ම සාකච්ඡා කරන්න අපි අය කරන්නේ රුපියල් 2500ක මුදලක්. ඒ කියන්නේ ආයෙ ඔය අප්‍රේල් මාසේ 2500යි මැයි මාසේ 2500යි එහෙම ගෙවන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න පත්‍ර පන්තියේ පේපර්ස් 10 මාස දෙකෙන් කවර් කරලා දෙනවා.
ඒ මාස දෙකෙන් ප්‍රශ්න පත්‍ර පන්තියේ පේපර්ස් 10ම කවර් කරලා දෙන්නත් පේපර්ස් ටික ගෙදරට එවන්න අපි අය කරන්නේ රුපියල් 2500ක මුදලක් විතරයි. ඒකට 2500ක් ගෙවලා ඔයාලට පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. ඔන්ලි රිවිෂන් එකට විතරක් එනවා නම් 1500යි. ස්පීඩ් තියරි ප්ලස් රිවිෂන් පන්තියට එනවා නම් මාසික අය කිරීම 3000යි. රිවර්ස් තියරි පන්තියට එනවා නම් ඒක ලබන මාසය ඇතුලේ රිවර්ස් තියරි පන්තියේ වැඩ ඔක්කොම ටික ඉවර කරනවා පාඩම් 5. ඒකට රුපියල් 3000ක මුදලකුයි තමයි අයන්නේ. මේ සියලු පන්ති වලට අදාළව රෙකෝඩින් පහසුකම් ටික දෙනවා අන්ලිමිටඩ් බලන්න සහ නිබන්ධන සියල්ලම ගෙදරටම ඔයාගේ ලැබෙන්න සලස්වනවා. මේ පන්ති 4ම ආරම්භ වෙනවා අප්‍රේල් මාසේ මුල් සතිය වෙද්දී. ඒ නිසා සම්බන්ධ වෙන්න කැමති කුදාලා ඉන්නවා නම් 076 403 4004 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරමින් ඔයා සම්බන්ධ වෙන්න කැමති පන්තිය මොකක්ද කියලා සඳහන් කරන්න. එතකොට අපි ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඔයාට දැනුවත් කරන්න. මේ වෙද්දි අපේ ඔන්ලයින් පන්ති මාලාවක් යනවා 2026 දරුවන් වෙනුවෙන්. විශාල දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. නිබන්ධන ටික ලස්සනටම ගෙදරට හම්බෙනවා. ලස්සනට අපි පන්තිය කරන් යනවා. රෙකෝඩින් ටික දෙනවා. ඉතින් එයාලා මේ වෙද්දි යම් සාර්ථකත්වයන් ළඟා කරගනිමින් අඩි ඉස්සරහට තියමින් එයාලගේ අර දේශපාලන විද්‍යාව විෂයට ඒ සාමාර්ථයක් ගැනීමේ සිහිනය කරා ළඟා වෙමින් ඉන්නවා. ඉතින් අප්‍රේල් මාසෙදී ආරාධනා කරනවා නවක දරුවන්ට සම්බන්ධ වෙන්න අපේ ඔන්ලයින් පන්තියත් එක්ක විශ්වාසයෙන් ඔයා ඉන්න තැනට වඩා ඔයාව ඉස්සරහට අරන් ගිහිල්ලා දේශපාලන විද්‍යාවට ඔයා ඒකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අරමුණ ඉෂ්ට කරලා දෙන්න මම ඔන්ලයින් පන්තිය ඇතුලේ ඔයත් එක්ක එකතු වෙලා ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් නැවතත් මේ නම්බරයට WhatsApp message එකක් යොමු කරමින් ඔයා සම්බන්ධ වෙන්න කැමති පන්තිය සම්බන්ධයෙන් සඳහන් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම දේශපාලන විද්‍යාවට ඉහළ සාමාර්ථයක් ගන්න ලැබේවයි ප්‍රාර්ථනා කරනවා.